කුරුම්බර පිරිස සමග ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවොල් දෙවි සත් කට්ටුව කතරගමදී කඳ කුමරුන් විසින්ද දෙවුන් දෙරදී විෂ්ණු දෙවියන්ගේ බලපෑමින්ද ලක්බිමට පැමිණීමට ඉඩ නොදී නිරපනු ලැබුවා. මෙසේ සත්පුලකින් ප්‍රතික්ෂේප වූ දෙවොල් කුමාරවරු සත් දෙනා අවසානයේ සීනිගම් තොටින් ලංකාවට පැමිණීමට උත්සාහ කළා. ඒ බව දැනගත් සීනිගමට අනසක පැතුරු පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වුණා. දකිමින් සොඳ තොට සීනිගමේ මාතැබුමට සැර පත්තිනි දේවිය ගිනි කඳු 7ක් මුහුද මැද මවා ඔවුන් වළක්වාලීමට උත්සාහ කළා. දෙවොල් කුමාරවරු ඔවුන්ගේ අනුහසෙන් ගිනි කඳු 7ම තරණය කර සීනිගම් තොටින් ලංකාවට පැමිණුණා. එසේ පැමිණි දෙවොල් කුමාරවරු වැල්ලෙන් තෙල් මවා පහන් දැල්වූ බවත් ඔවුන්ගේ තේජස හා බල සම්පන්න බව දැක පත්තිනි මෑණියන් ඔවුන්ට පැමිණීමට අවසර දුන් බවත් පුරාවෘත්තයේ සඳහන්. කණ්ඩුලම්පුරදී දුටුවක් කනු මදුරාපුරේදී දුටුවක් කනු. පෙර ආත්ම භවයකදී සොයුරන් අතර ඇති කරගත් ප්‍රාර්ථනය සිහිපත් වූ පත්තිනි දේවිය දෙවොල් කුමාරවරුන්ට ආශිර්වාද කළා. ඉන්පසු දෙවොල් කුමාරවරු සත් දෙනා දෙවොල් දෙවියන් ලෙස සීනිගම වැඩවාසය කරන බවත් එදා පටන් පන්දමේ ගිනි දළුවේ දෙවොල් දෙවියන් වාසය කරන බවත් පත්තිනි දේවිය පන්දමට එළිය ලබා දුන් බවත් පුරාවෘත්ත කතාවේ දැක්වෙනවා. අන්දෙමි සංගල ඉන වාටරලි ලාසොන්දිනා බන්දෙමි යහන කනරා පැහැ යෙන්දිලෙනා බන්දෙමි තෙත දෙවොල් දෙවියන් අටනිතිනා බන්දෙමි කාගෝලක් ආතමඩු වසිනමෙනා පසු දෙවොල් කුමාරවරු සත් දෙනා සීනීගම වැඩවාසය කරා. පත්තිනි දේවිය නවගමුවට වැඩම කළ බව සඳහන්. එතැන් සිට පත්තිනි දේවිය පුද ලබන සෑම අවස්ථාවකම දෙවොල් දෙවියනුත් පුද ලබනවා. Please subscribe Dancing Lessons with Anusha Silva YouTube channel.